හරි මේ දැන් මම ඉන්නේ ඉන්ඩස්ට්‍රියල් එස්ටේට් එක ළඟ මෙහි ඇතුළේ තැනම තියෙනවා බඩු 7-11 එකක් 7-11 ඉතින් හැම අස්සක මුල්ලක හැම තැනම තියෙනවා රයිට් එතනින් දැම්මාම කොහොම තමයි තියෙන්නේ පාර ඉන්ඩස්ට්‍රියල් අපේ ගත්තත් අර නිකන් අර කටුනායක බීගම සෝන් එකට ඇතුල් වෙනවා වගේ තමයි ඒ වුණාට ඉතින් පාළුයි එහෙම ලොකු වාහන ගොඩකුත් නැහැ වාහන පිරලා හරිය මේ එහෙමත් නැහැ මේකේ චෙක් පොයින්ට් අරන් බලන් එහෙමත් ලොකුවට නැහැ එකක් තියෙනවා කැමරා එහෙම දාලා තියෙන්නේ ඒක හින්දා එහෙම ගොඩක් චෙක් කරන්නේ කතන්දරයක් නැහැ මේ ටිකේ තියෙන ඔය එක ඉන්ඩස්ට්‍රීස් තියෙනවා ඉතින් ඔය දෙපැත්තට වෙන්න ඉලෙක්ට්‍රිසිටි ලයින් එකම යනවා දෙපැත්තෙන් 33000 අපේ වගේ තමයි 6600 වගේ දෙනවා 33 වගේ යනවා කතන්දර ටික ඕක තමයි පාර ලේ තුනක්ම තියෙනවා සෝන් එක ඇතුලේ මේ තාම මේ ඇතුළුනා ගමන් ඉතින් යන ගමන් සෝන් එක ඇතුලේ කවුරුත් නැහැ ඉතින් වාහන වැඩිය නැහැ මේක දැන් දවල් මම යන්නේ ඔය එම්බෙන් තියෙනවා ඉතින් ලෑන්ඩ් කරලා වාහන තියෙනවා ඔය කම්පැනිස් වල එක ඔහොම යද්දී දෙපැත්තෙම තියෙනවා ඉතින් මේකේ වැඩිපුර සදන් පැත්තේ තමයි තියෙන්නේ රබර් වතු හැමතැනම තියෙනවා රබර් ෆැක්ටරිස් ගොඩක් තියෙනවා ඔය තියෙන්නේ දකුණු පැත්තට වෙන්න ඒකත් ඉතින් රබර් කැලයක් තමයි තියෙන්නේ රබර් සිටි කියලා තමයි තියෙන්නේ මේ යාලා ඩෙවලොප් කරන්නේ මේ රබර් කොහොමද නැචරල් රබර් එක සදන් පැත්තේ තමයි මේ හොඳම රබර් එක තියෙන්නේ තායිලන්ඩ් වල ඔය තියෙන්නේත් රබර් වතු තමයි ඉතින් මේ ටිකේ දිගටම තියෙන්නේ කැලෑ වගේ සෝන් එක ඇතුළේ වුණාට ඉතින් දෙපැත්ත මේ රබර් ලෑන්ඩ් තියෙනවා ඉතින් ඒවා පස්සේ කාලෙක රබර් අයින් කරලා මොනවා හරි ඩෙවලොප් කරනවා නම් මොනවා හරි ප්‍රැක්ටිස් දානවා නම් ඊට තියාගෙන ඉති මං හිතන්නේ අගින් තමයි පටන් ගෙන තියෙන්නේ කෙලවරේ ඉඳලා අලුත් ෆැක්ටරි දාලා තියෙනවා මේ මුල් ටිකේ ඊට තියලා තියෙනවා එහෙම තමයි මම හිතන්නේ ප්ලෑන් කරලා තියෙන ඇත්තේ අරත් එහෙම ලස්සන කරන්න කියලා නම් ලොකුවට එහෙම හැඩ දාලා තනකොළ දාලා හරි මේ එහෙම නෑ නෝමල් එකේ තියෙන්නේ දෙපැත්තෙන් නම් ඔය නිකන් කැලේ වෙවිච්ච තමයි තියෙන්නේ අර මේ මල් වල කපලා එහෙම නම් පොඩ්ඩක් ලස්සන කරලා නම් අඩුයි අපේ සෝන් ඇතුළේ නම් තියෙනවනේ නේ වැඩ දාලා අර මේව කරලා අතු ගන්නවා මේව කරනවා හරි මේ එහෙම තිබ්බට මේ හැබැයි කොළ නම් එහෙම වැඩෙන්නේ නැද්ද කොහෙද මේ හරි පාරට අතු ගන්නවා නම් මම කට්ටියම දැකලා නැහැ හැබැයි ක්ලීනින් නම් ඉතින් සෑහෙන්නේ හොඳයි මෙහෙත් ඉතින් අර මේ පාරේ දාමලා යන ඒවත් තියෙනවා සෑහෙන අඩුයි පාරවල හොඳ ක්ලීන් එකකට තියෙනවා ඒ වුණාට එහෙම විසි කරගෙන යන කට්ටියක් ඉන්නව නැත්තෙන් නෑ ඔය මේනේ අත කන්දක් එහෙම වෙන ඔය ඇතට වෙන්න කඳුත් තියෙනවා ඒ පැතිර වලට වෙන්න ඔහොම තමයි තියෙන්නේ මෙතන පොඩි කැමරා පොයින්ට් එකක් තියෙන්නේ මෙතනත් එහෙම කවුරුවත් චෙක් කරන්නේ නැහැ මේකෙන් දානකොට අපි මෙතන බැරියර් එක පොඩ්ඩක් ස්ලෝ කරලා දැම්මම පස්සේ එතන චෙක් කරනවා එහෙම එකක් තමයි තියෙන්නේ මෙතන කාමරය ඇතුළේ නම් එක්කෙනෙක් ඉන්නවා එහෙම බලන්නේ නැහැ අපේ නම් කස්ටමර් මනම් ගොඩක් ඉන්නවනේ කට්ටිය පොලිසිය සිකියුරිටි අරෝ මේවා එහෙම නම් ලොකුවට නැහැ සිකියුරිටි ඔක්කොම තියෙනවා නැත්තේ නැහැ මේ ඔක්කොම කැමරා වලින් හරි මේ තමයි තියෙන්නේ ඩ්‍රෝන් දාලා යවනවා අරෝ මේවා ඒවා නම් තියෙනවා ටෙක්නොලොජි එක පාවිච්චි කරනෝනේ මේගොල්ලෝ මොහොතේ ඉතින් තියෙනවානේ අරෝ මේවා ඔක්කොම තියාගෙන ඉන්නේ අර ෆෝන් මේ ෆෝන් ඉතින් ඔය පොඩි උන්ගේ අතේ තියෙනවා Apple දැන් මේ වීඩියෝ එක කරන්නේ මම දැන් 2025 නේ Apple 17 එකත් ඇවිල්ලා තියෙන්නේ 17 එකත් ඉතින් තියෙනවා හැමෝම අතේ වගේ තියෙන්නේ ඕක තමයි ඕක තමයි තියෙන්නේ දැන් නම් මේක පොඩ්ඩක් ලස්සනට තියෙනවා මෙතනින් පස්සේ ටික අර පොඩ්ඩක් ඊට වඩා පිළිවෙලට තියෙනවා මේ හරියට ඔය ෆැක්ටරිස් ඇතුලේ පාරවල් වල ගොඩක් තියෙන්නේ ඔය ටිකේ හවසට එහෙමනම් සෙනග ඉන්නවා මේක ටිකක් වැඩ ඇරලා යනවා දැන් නම් එහෙම ලොකුට කන්ටේනර් අරන් අපේ නම් බ්ලොක් වෙලා සෝන් ඇතුලේ ඕඩින් කරෝ මේක කන්ටේනර් බ්ලොක් කරේ මේ එහෙම නැහැ එක දවසක මේ කන්ටේනර්ස් යන වෙලාවටදී යනවා ඒ ටික යනවා ඉතින් එහෙම ඉඩ ඇතුව හොඳට හදලා තියෙන හින්දා වෙන්නේ නේ මම මෙතනින් හරවනවා දකුණට මම මෙතනින් දකුණ දාලා යන්න ඕනේ
මේ ෆැක්ටරිය ගැන මේ හරිය තියෙනවා ඔයාලම් මනම් ෆැක්ටරිස් තමයි ඔක්කොම තියෙන්නේ ඔය ටික තමයි මේ ටිකේ ලස්සනට පොඩ්ඩක් මේ ටිකේ පාර ලස්සනට වවලා එහෙම හදලා තියෙනවා දෙපැත්තේ කොන්ක්‍රීට් එහෙම දාලා තියෙන මේ හරිය පාරම හිතන්නේ ඇස්සට පොඩ්ඩක් පහත් වගේ හරියක් තියෙනවා ඇති හරි ඕක තමයි මේක ඇතුලේ මම මේ පාරවල් ටික හරි මේ යන එන ගමන් වෙන්නන්න ඉතින් ගත්තේ රයිට් ඕක තමයි සිද්ධිය තියෙන්නේ මේ ඉන්ඩස්ට්‍රියල් සෝන් එකක් ඇතුලේ